හෙලෝ ළමයි හෙලෝ මේ දවස්වල හැමෝම කොමඩු ගෙඩියකින් අයිස්ක්‍රීම් එකක් හදලා ඉතින් මටත් එතන මේ මොකක්ද කියලා හදලා බලන්න. පේනව නේද මම මේ කියන්නේ පැණි රස තමයි ටිකක් මදි කියලා. කොහොමද ඉතින් ළමයි අනවශ්‍ය සීනි ටිකක් ඇඟට දාගන්න එක නින්ද යන්නේ නැහැ. මම මුලින්ම කොණ්ඩි ගෙඩියක් අරගෙන ඒක දෙකට කපලා ඒකේ මැද කොටස අයින් කරලා ෆ්‍රීසර් එකට දැම්මා. දවසක් තිබ්බාම මේක හොඳටම ප්‍රමාණවත්. හැබැයි මට නම් අමතක වෙලා දවස් දෙක තුනක්ම ෆ්‍රීසර් එකේ තිබ්බා. හැබැයි අවුලක් උනේ නැහැ. ඊට පස්සේ ළමයි ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න. අරගෙන ඉවර වෙලා අපි අර මැද කොටස ඉවත් කරපු තැනට මේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට වටේට මෙහෙම අර නිකන් කූරු ගාලා හූරල වගේ ගන්න. හරිද? ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔයාලට තීරෙනවා. ඒ කියන්නේ හැන්දටත් දැනෙනවා. ටිකක් අර කොමඩු අර ෆ්‍රෙෂ් මිල්ක් එකත් එක්ක මික්ස් වෙලා ටිකක් ගන්න වෙලා කියලා පේනව නේද? මම විශ්වාස කරේම නෑ මේ විදිහට අයිස්ක්‍රීම් එක මට හැදෙයි කියලා. හැබැයි කොහොම හරි ෆයිනලි මම අයිස්ක්‍රීම් එක හදාගත්තා ළමයි. මේකේ රස ගැන කිව්වොත් මට ලකුණු 10න් 6ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඇත්තටම ළමයි එහෙම අර කියන්න තරම් ලොකු මාරම රසක් මේකේ නැහැ. අර අපි කඩේ තියෙන කලරින් දාපු අර මේව දාපු කිමිකල් දාපු අයිස්ක්‍රීම් කනවට වඩා ඉතින් මෙහෙම හදාගෙන කන එක ඉතින් හෙල්දි. තව මම දැක්ක පළතුරු වලින් මේක try කරලා බලලා තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්. bye.